ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද පච වලින් තොර පච අසන්නට නොලැබෙන සුබ නව වසරක් වේවා කියලා ඔබට ප්‍රාර්ථනා කරමින් අපි සූදානම අපේ කතා නායකයාගේ කතාව මුලින්ම අහලයිමු. මොකද අපේ මේ වටිනා කියන කතාව අපි අසන්නට ඕන. අහලා බලලා අපි කතා කරමු. මේ කතාවෙලා අර ආයේ බුද්ධ ජවයකින් විසක් නැගිට්ටයි. ඒවල බලාපොරොත්තු වුණා ඇමරිකාව ගහපු බද්ද නිසා මේ සතියේ ඉඳලා අගුරු කර්මාන්ත ටික වැහිලා කියලා. කාලකන්ණි බරන් ගියේ. අපි පැහැදිලිව මේකට වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර අපිට විතරන්නේ මුළු ලෝකෙම වෙච්ච හානිය. ඒකට අපි අවශ්‍ය කරන එල්ලීම අපි කරලා තිබ්බා. ඒ නිසා දැන් අපිට දවස් 90ක කාලයක් ඇලී තියෙන සාකච්ඡා. ඒක රාජතාන්ත්‍රික මට්ටමින් ආණ්ඩුව ඉතාමත් අවබෝධයෙන් කරපු වැඩ පිළිවෙල. ඉතින් කොහොමද? ඇහුණා නේද? ලෝක බලවතා, ඒ කියන්නේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බය වෙලා, ඇමරිකානු ජනාධිපති බය වෙලා. මොකද මෙතුමාලාගේ ලියුම දැකලා ඩොනල්ඩ් ට්‍රම්ප්ට දාඩිය දාලා වෙවුලලා ටග්ගාලා ඩොනල්ඩ් ට්‍රම්ප් රටවල් ගණනාවකට ගහපු බද්ද ඒ වෙලේම අයින් කරගත්තා. తాවකාලිකව දින 90කට. ඉතින් ඇත්තටම ගහපු කතරේ පිළිබඳව ඔබට සතුටු නැද්ද? සතුටු වෙන්නට පුළුවන්. මොකද මෙච්චර කාලයකට මේ ලක් ඉතිහාසයේ අපට මෙවැනි නායකයෝ බිහි වෙලා හිටියේ නැහැ. මෙවැනි පාලකයෝ අපට බිහි වෙලා හිටියේ නැහැ. අපේ රටේ පුරවැසියෝ කවදාකවත් ගහපු කතරේ මෙවැනි ප්‍රතිඵල හම්බුන්නේ නැහැ. විශේෂයෙන්ම ඇමරිකාව වැනි ලෝකේ බලවතාව බය කරන්නට පුළුවන් අද නායකයෝ අපේ රටේ ඉන්නවා. ලියුම ගහපු ගමන්ම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට දාඩිය දාලා උණ හැදෙන්නට තරම් ප්‍රබල අභියෝගයක් එල්ල කරන්න පුළුවන් නායකයෝ තමයි අද අපිට ඉන්නේ. ඉතින් ඇත්තටම මේ ඉල්ලීම නිසා මේ වෙද්දී ලෝක ආර්ථිකය නැවත යථාර්ථයෙන් පත්වෙමින් පවතිනවා. ඔබ දකින්නට ඇති ඇමරිකානු ජනාධිපතිවරයා හිතුමතේට ගහපු මේ බද්ද නිසා ලෝකේ කොටස් වෙළඳපොළ දවසින් දවස කඩාගෙන වැටුණා. ලංකාවේ කොටස් වෙළඳපොළ කඩාගෙන වැටුණා. හැබැයි ඒක දැකපු අපේ මේ සහෝදර නායකයෝ සෙට් එක හනිකට ලියුමක් ලිව්වා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලියලා කිව්වා අයින් කරපිය ඔය බද්ද අයින් කරපන් වරෙන් අපිත් එක්ක සාම සාකච්ඡා වලට කියලා නැත්තම් බලාගනින් කියලා. ඉතින් මෙතුමා වැනි උදාර නායකයෝ ඉන්න එක ගැන හදවතින් ආඩම්බර වෙන්නට ඕන. අපි ආඩම්බර වෙන්න ඕන. ඉතින් ඒ ලියුම දැකපු ගමන් ඩොනල්ඩ් ට්‍රම්ප් වහාම තීරණයක් ගත්තා. දවස් 90කට ඒ කියන්නේ මාස 3කට මේ තීරු බද්ද නැවත අයින් කරනවා චීනට හැර. ඉතින් එතුමා ඒක වේදිකාවේ හරි උජාරුවට හරි ආඩම්බරෙන් එදු කියනවා. ඉතින් ඇත්තටම අපේ මාලිමා සෙට් එකට ආඩම්බර වෙන්න පුළුවන්. මෙතුමාලා වැනි උදාර ශ්‍රේෂ්ඨ නරපතියන්ට ගහපු කතරය පිළිබඳව අන්න ඒක තමයි ප්‍රෞඩකම කියන්නේ. ප්‍රෞඩ අභිමානය කියන්නේ. ඉතින් කවද්ද අපට පුළුවන් උනේ ලාංකීය ජාතියක් ලෙස ඇමරිකාව දනින් නම්මන්න, ඇමරිකාවට මෙහෙම අභියෝගයක් එල්ල කරන්නට. ඒ නිසා තමයි ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවා ඒක දන්නවා. මොකද ඇමරිකාවේ ගහපු ඒ බද්ද ලෝකෙම ගත්තාම 5 හෝ 7 වෙනියට ලංකාවට තමයි වැඩිම බදු ප්‍රතිශතය පැනවෙන්නේ. දකුණු ආසියාවෙන් ගත්තාම අංක 1ට වැඩිපුරම බදු ගෙවුවේ ලංකාවට. ඇයි එහෙම බදු ගෙවුවේ? ඇමරිකානු ජනාධිපතිවරයා පවා දන්නවා අභියෝගාත්මක නායකයා ඉන්නේ ලංකාවේ කියලා. බය වුණා. ඒකයි උනේ. ඒ නිසා තමයි 144ක බදු ප්‍රතිශතයක් දකුණු ආසියාවේ වැඩිම ගහපු බද්ද ගෙවුවේ ලංකාවට. ඒත් මෙතුමාලා අතරිය නෑ ඒ ගේම. වීරෝදාර ලෙස, ශ්‍රේෂ්ඨ ලෙස, අභියෝගාත්මක ලෙස ඒකට මුහුණ දීලා වහාම අයින් කරගනින් කිව්වා ට්‍රම්ප්ට. ඉතින් ට්‍රම්ප් බය වුණා. ඇත්ත වශයෙන්ම අපි ඔබට සැලුට් කරනවා. අප්පුඩි යහනවා. වේදිකාව ඉදිරියේ ගහපු අප්පුඩි පිළිබඳ සතුටු වෙන්නට පුළුවන්. ඉතින් මෙවැනි නායකයෝ තව තවත් අපේ මේ මාතෘ දේශයට බිහි වෙන්නට අවශ්‍ය නැද්ද? බිහි වෙන්නට ඕන. මොකද ඒක තමයි ශ්‍රී ලාංකීයකම කියන්නේ, අභිමානය කියන්නේ. ඉතින් මෙතුමාලා වැනි ශ්‍රේෂ්ඨ ඒ ලියලා දාඩිය දම්මන්නට පුළුවන් වැනි අපේ තරුණ නායකයෝ තව දුරටත් රට තුර බිහි වේවා කියලා මේ අවුරුද්දේ ප්‍රාර්ථනා කරනවා. ඒකම පච කියන එක අඩු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පච අහන මිනිස්සුත් අඩු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙමනම් ඔබට ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද පච වලින් තොර පච අසන්නට නොලැබෙන අලුත් අවුරුද්දක්ම වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ජය වේවා!
ජය වේවා ජය වේවා ජය වේවා ඩොනල්ඩ් ට්‍රම්ප්ට නෙමෙයි යකෝ මාලිමාවේ අපිට ගාපු කතුවේ ඔබට. ඉතින් එහෙමනම් ප්‍රෞಢ ජාතියක් ලෙස නැගී සිටිමු. ඇමරිකාවටද අභියෝගයක් වෙන ලෙසට ජයෙන් ජයම වේවා.